ආයුබෝවන් සුබ දැසනක් වේවා. කේන්ද්‍රික කණ්ඩවල පරිමිතියේදී අභ්‍යාසات අපි සාකච්ඡා කරන්නේ. ඒකද පළවෙනි ගාන දීලා තියෙනවා. කේන්ද්‍රික කෝණය දීලා තියෙනවා. කේන්ද්‍රික කෝණය අංශක 120යි. පරිමිතිය 43යි. පරිමිතිය දීලා තියෙනවා. අරේ සොයන්න. එහෙනම් අපි පරිමිතිය සඳහා සූත්‍රය ලියමු. පරිමිතිය සමාන වෙනවා ඡාප දිග එකතු කිරීම එකතු කිරීම ආරේ පරිමිතිය දීලා තියෙනවා 43යි 43යි දීලා ඡාප දිග 360න් 120 ගුණ කිරීම 2/r ධන r එකතු කිරීම සමානයි 3න් 1යි 360න් 120 කියන්නේ 3න් 1යි වැඩි කිරීම 2 වැඩි කිරීම 7න් 22 r අරේ සොයන්න තියෙන්නේ r ධන 2යි r සුළු කරනවා අපි දැන්. කොහොමද සුළු කරන්නේ? 222 44යි ආ. බෙදීම 7. වැඩි කිරීම 3න් 1. ධන 2යි ආ. සමාන වෙනවා 43ට. දැන් එනවා අපිට එක්වරක් අපි ගන්න 44යි ආ. ඒ 3 අරක් 41 ධන 2යි ආ. ගියා දින 1. පොදු හරය 21යි. 21ට 21 එකයි එක්වරක් 44යි ආ. ධන 21ට එකේව 21යි 21 දෙකෙන් වැඩි කරාම 21 වැඩි කිරීම 2යි ආ. 44යි r එකතු කිරීම 42යි r බෙදීම 21 සමාන වෙනවා 43. මේ 21 මෙහෙට ගියේ 43 ගුණ කිරීම 21 සමානයි 42යි r දන 44යි ආ. 1යි 4යි 6යි 4යි 86යි ආ. අපේ අරමුණ අරේ සොයන්න. ළමයින්ට පැහැදිලි වෙනවා මෙතන 360න් 120 කියන්නේ 3න් 1යි. නැවත බලමු 2 වැඩි කිරීම 22 බෙදීම 7 වැඩි කිරීම 8 ධන 2යි ආ. 3න් 1 වැඩි කිරීම 2 22 44යි r බෙදීම 7 ධන 2යි r 44යි r 3 වරක් 7 21යි ධන 1 8 2යි r පැහැදිලි වෙනවා පොදු හරය 21යි 21ට 21 එකයි එක් වරක් 44 44යි r ධන 21ට 1 ඒවා 21යි 21 2යි r ගෙන් වැඩි කරනවා 44යි r ධන 42යි r 42යි r ආගම 2 21කින් වැඩි කරා දෙවරක් 1 2යි දෙවරක් 2 4යි බෙදීම 21 මෙහෙට එනකොට ගුණ කිරීම r සොයනවා මේ පැත්ත 80යින් බෙදනවා මේ පැත්ත 80යින් r සමානයි 43ට 1යි 86ට 83 2යි 21 බෙදීම 2යි ආර්ගයේ කියන 21 බෙදීම 2යි 21 බෙදීම 2 කියන්නේ 10.5 සෙන්ටිමීටර අන්න අපි ආලේ එහෙනම් අන්න අපි කේන්ද්‍රික කණ්ඩවල පරිමිතිය අභ්‍යාසයේදී හරේ සොයන ආකාරය ගන්න පිළියෙල කර ගන්න ආකාරය සකස් කරන ආකාරය
අභ්‍යාසයේ යෙදෙන ආකාරය දක්වලා තියෙනවා. දරුවන්ට සංකීර්ණ අභ්‍යාස වලට යෑමට අවස්ථාව තියෙනවා. ඒ සුළු කිරීමේ හැකියාව ලබා ගන්න තමයි මේ අභ්‍යාසය දෙන්නේ. මේ පළවෙනි ගාන අපි සාකච්ඡා කරලා ඉවරයි. ඊළඟට අපි දෙවෙනි ගානකට යමු. දෙවෙනි ගාන කොහොමද බලන්න? කේන්ද්‍රික කෝණය දන්නේ නැහැ x. අරය 21යි. ඒ වගේම පරිමිතිය 64යි. අපිට සොයන්නේ කේන්ද්‍රික කෝණය සොයන්න. කේන්ද්‍රික කෝණය සොයන්න. දෙවෙනි ගාන. එහෙනම් පළවෙනි ගාන අපි අයින් කරලා දෙවෙනි ගානට යමු. සරෝණේ ඊළඟ ගාන තුන්වෙනි ගාන. තුන්වෙනි ගානේ කේන්ද්‍රික කෝණය 120යි. R සමානයි 14යි. මේ කේන්ද්‍රික කෝණය මේ රූපේ දැක්වෙන කේන්ද්‍රික ඛණ්ඩය. නැවීමෙන් සාදාගත් හේතුවේ විස්කම්භය සොයන්න. රූපේ දැක්වෙන කේන්ද්‍රික ඛණ්ඩය නැවීමෙන් සාදාගත් හේතුවේ විස්කම්භය සොයන්න. ඒවල ළමයින්ට පේනවා මේ මහා කෝණයක් තියෙන 120 තියෙන කේන්ද්‍රික ඛණ්ඩය. මෙන්න මේ වගේ කොටසක් මම මේ අතේ තියන්නේ. ඒ කේන්ද්‍රික ඛණ්ඩයේ ඡාප දිග තමයි මේ. ඒ දිනේ ඡාප දිග. තමයි පැහැදිලි. මේක නවනවා. කොහොමද නවන්නේ? මෙන්න මේ අරයන් දෙක එකතෙන් කරනවා මෙහෙ. කේන්ද්‍රික ඛණ්ඩේ මෙන්න කේන්ද්‍රික ඛණ්ඩය තිබුණා. මේ කේන්ද්‍රික ඛණ්ඩේ මේව නවලා අපි සකස් කරගත්ත මොකද්ද? හේතුව. ඔන්න හේතුව. ඒක අපි රූප තරණ අඳුම බලන්න. මේ එන්න හේතුව. ඒකට අපිට පේනවා ඒ හේතුවේ විස්කම්භය කියන්නේ මෙන්න මේ දු. අපි AB කියලා. ඒකට දැන් ළමයින්ට සම්බන්ධතාවක් දකින්න පුළුවන් නේද? මොකද්ද? මේ ඡාප දිග තමයි හේතුවේ පතුල වෙන්නේ. පතුලේ ආකාරයට සකස් වෙන්නේ. පතුල මොන ආකාරයේද? වෘතයක්. එක පරිදිය නේ. මේ පරිදිය කවුද? කේන්ද්‍රික ඛණ්ඩය නම් ඡාප දිග. වෘතයේ පරිදිය වෙන්නේ ඡාප දිග නැවීමෙන්. මෙන්න ඡාප දිග දුණා ඒක වෘතයක් බවට පත් වුණා. ආගේද හේතුයි පතුල. අපිට කියනවා මේකේ විස්කම්භය හොයන්නේ කියලා. ඔන්න විස්කම්භය. කේන්ද්‍රය රාගී. එහෙනම් මේ පැත්ත R මේකත් R. එහෙනම් විස්කම්භය AB දිග කියන්නේ අර ඒව දෙකක්. R ඒව දෙකක්. එහෙනම් අපිට සම්බන්ධය තියෙන්නේ කේන්ද්‍රික ඛණ්ඩය සහ හේතුවේ පතුල අතර. එහෙනම් හේතුවේ පතුල මොන ආකාරයේද? වෘත්තාකාරයි. වෘතේ මොකද්ද මේ වටේ දිගට කියන්නේ අපි? පරිධිය. පරිධිය සමාන වෙන්නේ කාටද? ඡාප දිගට. කේන්ද්‍රික ඛණ්ඩයේ ඡාප දිගට. පරිධිය සොයන සූත්‍රයේ වෘතයක 2πr.
ඡාපදික හොයන්නේ කොහොමද? 360න් එතන කෝණය කීයද? 120. ගුණ කිරීම 2πr. 3n එකයි ඒක ළමයි දන්නවද? 120 බෙදීම 360 වුණාම එතනගේ සංඛ්‍යාත්මකයේ 3n එක වැඩි කිරීම 2 වැඩි කිරීම 7න් 22 වැඩි කිරීම 14. ඒ 14 දීලා තියෙනවා මේ ඡාපදී. 4 7 1යි 14ට 2. දැන් අපි සුළු කරනවා එතන. දෙවරක් 22 44යි 44 දෙකෙන් වැඩි කරාම 88යි. ළවයට එනවා 88. හරයට එනවා 3 වරක් 1 3යි. සමාන වෙනවා 2πrට. 2 වැඩි කිරීම 7න් 22 වැඩි කිරීම 6. එතකොට දරුවනේ මේක අපිට තවදුරටත් ඉක්මනට හදන්න පුළුවන් සරල ක්‍රමය මොකද්ද? මේ ටික මෙහෙම තියෙන ආරි මේ 88ක් දාන්නේ නැතුවම කොහොමද? 3n 1 වැඩි කිරීම දෙවරක් 22 44 2 වැඩි කිරීම 2 4යි කියලා ලියමු. 4 වැඩි කිරීම 22 බෙදීම 7. ඒක සුළු කරන්නේ නැතුව මෙතන 14ම තියෙන ආරි මෙතන 2 තියෙනවා මෙතන වැඩි කිරීම 14 ළමයින්ට සමානතාවය අනුව කපන්න පුළුවන් බලන්න. මේ පැති දෙකට මේ පැති දෙක. 7න් 22ට 7න් 22. r සමානයි කවුද බලන්න. එක් වරක් 14 14යි 14 බෙදීම 3. අරේ එනවා 14 බෙදීම 3. අරේ එනවා 14 බෙදීම 3. එන r සමානයි 14 3න් බෙදමු. ඒක ළමයි මතක තියාගන්න දීර්ඝ සුළු කිරීමක් කෙටි ක්‍රමයකට බෙදුවා. ඒ දැන් අපිට මේ වගේ සම්බන්ධතා දෙකීම තමයි වැදගත් වෙන්නේ. ඒක ළමයින්ට ඉක්මනට ගණන් හැදීම සහ වේලාව අඩුවෙන් හදන එක සහ සුළු කිරීමේදී වෙන වැරදි බලපා ගැනීමට පිළියමක් වෙනවා බලන්න. දෙකට දෙක කැපුවා. සමානතාවය 7න් 22ට 7න් 22 කැපුවා. 14 3න් බෙදන්න. 14 බෙදීම 3. 4යි 4 වඩා 3 12යි. දෙයක් ඉතුරු. දශම දිවුවා. 20ට 6යි. 6 වඩා 3 18යි. දශම ස්ථානයකට ගමු. 4.6යි සෙන්ටිමීටර්. 4.6යි සෙන්ටිමීටර්. r වඩා. අපිට ඕන මොකද්ද? AB විස්කම්භය. AB විස්කම්භය සමාන වෙනවා 2r. ඒ විස්කම්භය කියන ආරය වගේ දෙගුණයක්. 2 වැඩි කිරීම 4.6. දෙවරක් 6.12න් 2ක් ඉතුරු දෙවරක් 4.8යි 9යි 9.2 සෙන්ටිමීටර්. අන්න AB විස්කම්භය 9.2 සෙන්ටිමීටර්. මේ වෘත්තයේ හේතුවේ පරිධිය ඒ කියන්නේ කවුද? තාපදික. ඒ විස්කම්භය AB කවුද ළමයි? 9.2 සෙන්ටිමීටර්. අපි ඒ ගාන ලොකු සුළු කිරීමක් නැතුව නිවැරදිවත් කෙටි කාලයකිනුත් හදන්න පුළුවන් ආකාරයේ ක්‍රමවේද අනුගමනය කරලා අපි ගණන ගොඩනැගුවා. ඒතකොට ළමයින්ට අවබෝධයක් තියෙනවා දැන් ගණන් හදනකොට මේ සම්බන්ධතාව දැකීමේ හැකියාව තියෙනවා මේ ගානේ බලන්න. ඡාපදික උතේ පරිධිය සහ විස්කම්භය සම්බන්ධ කරගන්න. ඒ වගේම කේන්ද්‍රීය ඛණ්ඩයකින් හේතුවත් සකස් කරගන්න පුළුවන් ආකාරය ගැන අවබෝධයක් තියෙනවා. එතකොට මේ සම්බන්ධතාව දකින ගමන් සුළු කරන්නත් අපි ඉගෙන ගත්තා ඉක්මනට සහ නිවැරදිව. ඒ වෙලාවට මතක තියාගන්න මෙහෙම දිගට වැඩි කරලා සුළු කරලා 88 බෙදීම 3 අරගෙන ආයෙ සුළු කරලා දශම අරගෙන එතකොට ළමයින්ට වර්ධින කාලය වැඩි වෙන්න පුළුවන් වර්ධින අවස්ථාව වැඩි වෙන්න පුළුවන්. ඒ වගේම සුළු කරන්න යන කාලයත් වැඩි වෙන්න පුළුවන්.
ඒවා මග හරව ගන්න මේ විදිහට සුරු කරන්න අපි ඉගෙන ගන්න. මම ඉදිරියේදී බලාපොරොත්තු වෙනවා මේ අර්ථයේ අභ්‍යාසයක් ඔළමයින්ට ඉදිරිපත් කරන්න. ඒ වගේම ඒ අභ්‍යාස ටික අපි සාකච්ඡා කරන්නත් බලාපොරොත්තු වෙනවා. ඉදිරියේදී මම ඒ අභ්‍යාස ටික ඔළමයින්ට යොමු කරන්න. ඒ වගේම මේකේ පාඩමේ අවසාන කොටස සංයුක්ත රූපවල පරිමිතිය ඉදිරියේදී අපි සාකච්ඡා කරමු. ඒ කරලා මේ පාඩම අවසන් කරමු. ඒ 10 වසරේ දරුවන්ට පළවෙනි වාරේ තියෙන පළවෙනි පාඩම අපි ඉදිරියේදී අවසන් කරමු.